මේ රටේ බහුතර ජනතාවගේ ඡන්දය ගත්තේ විශාල මැතිවරණ පොරොන්දු සංඛ්‍යාවක් ජනතාව ඉදිරියේ තබමින්. ඉතින් මේ මැතිවරණ පොරොන්දු ජනතාව රවටලා උන්ගේ ඡන්දය ලබාගෙන පසුව ආණ්ඩුවයි ලබා ගත්තට පස්සේ මේ මැතිවරණ පොරොන්දු කිසිම මායිමකට නොකරමින් රජය කටයුතු කරන බව පේනවා. ඉතින් මේ මැතිවරණ පොරොන්දු කඩකිරීම මං හිතන්නේ ලංකා මැතිවරණ නීතියේ යටතේ වරදක් බවට පත් කිරීම සඳහා නීති සම්පාදනය විය යුතුයි. මම හිතන්නේ මේක අපි නෙමේ අත් වශයෙන්ම මේ රජයේ පත්වීමට පෙර වර්තමාන ස්විල් හඳුන්වන්නේ ඇමතුමාම ඔහුගේ හඩින්ම කියනවා මේ මැතිවරණ පොරොන්දු කඩකිරීම වරදක් කියලා. අපේ ප්‍රතිබන්ධ ප්‍රකාශනයේ තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ වගන්තියක් දානවා මූලික මිනිස් අයිතිවාසිකම් වල බලයේ ඉල්ලන පක්ෂයේ පොරොන්දු වෙන දේවල් ඉෂ්ට කිරීම මානව අයිතිවාසිකමක් කියලා. බොරු කියන්න බෑ ඊට පස්සේ. යක් දෙනවයි කියලා පොරොන්දු වුණොත් ගේ දෙන්නම ඕන. දුන්නේ නැත්නම් නඩු දාලා ගේ ගන්න පුළුවන් වන්දිත් එක්ක. ඒක මූලික අයිතිවාසිකම්. මැතිවරණයේ ඉදිරිපත් වෙන පක්ෂයේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මූලික අයිතිවාසිකම් බවට පත් කරන්න ඕන මිනිස්සුන්ගේ. ඊටයින් පස්සේ මොකෙක්වත් බොරු කියන්නේ නැහැ ඡන්දේ. ඒක ඉන්න ඕන. අපේ දැන් පේනවා මේ කියන්නේ මැතිවරණ පොරොන්දු කඩකිරීම ආණ්ඩු ව්‍යවස්ථාවට යටතේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් විදිහට ඉදිරිපත් කරන බවට මේ ආණ්ඩුව මේ මැතිවරණයට පෙර කිව්වා. අත් වශයෙන්ම අද ඔවුන් ඉදිරිපත් කරු මැතිවරණ පොරොන්දු මම හිතන්නේ 100 ගණනක් කඩ කරලා තියෙනවා. නමුත් මම කීපයක් මතක් කරන්න විශේෂයෙන් මේ හඳුනිත්‍ය ඇමතුමම කියලා තියෙනවා මැතිවරණ පොරොන්දු කඩකිරීමේ නීතිය බවට පත් කරලා දඩුවම් පැමිණිය යුතු බව ඔහුගේ හඬින්ම ඔහු කියනවා. මේ ආණ්ඩුව කරපු ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒ වගේම මාසික පුද්ගල බදු සීමාව රුපියල් ලක්ෂ 2ක දක්වා ඉහළට ගෙන බව කිව්වා. ඒ වගේම ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය, පාසල් පොත්පත් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා. නමුත් නිදහස් කිරීමට කරන වෙනරු මේ ආණ්ඩුව කෙරුවේ මේ 15% තිබු වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමක් කෙරුවේ. ඒ වගේම ගුරු වෘත්තියට උපාධාරීන් 20000 බදව ගන්නවා. මේ ආදී වශයෙන් උපාධාරී 47000 විවිධ ශ්‍රේෂ්ඨතා බදව ගන්නවා කියලා කිව්වා. ඒ වගේම අඛණ්ඩ විදුලි සැපයීම සහතික කරමින් කලාපයේ අවම විදුලි බලය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ වගේම කෘෂි ව්‍යවසායකයන් 50000ක් බිහි කිරීම සඳහා මූලික පහසුකම් සපයනවා කිව්වා. ඒ වගේම සත්වගේ පොළවල් 20000ක් සඳහා තරුණ සහ කාන්තා ව්‍යවසායකයන්ට උදව් කරනවා කිව්වා. ඒ වගේම අධ්‍යාපනය සඳහා දළදේශ නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරනවා කියලා කිව්වා. පසුගිය වසරේ 1.8යි වෙන් කරන දළදේශ නිෂ්පාදනය. ඒ වගේම සෑම දරුවෙකුටම නිවසේ සිට කිලෝමීටර් 3ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක් දෙනවා කියලා කිව්වා. ඒ වගේම ගුරු වෘත්තිය ලංකාවේ ඉහළ වැටුප් ලබන වෘත්තීන් 10 අතර ගෙනවා කියලා කිව්වා. ඒ වගේ සිවුණු ළමුන්ට පෝෂදායී ආහාර වෙලක් දෙනවා කියලා කිව්වා. තරුණ ව්‍යවසායකයන් 10000කට මූල්‍ය පහසුකම් දෙනවා කියලා කිව්වා. වයස අවුරුදු 60 වැඩි සිවුණු වැඩිහිටියන්ට සෞඛ්‍ය ආවරණයක් දෙනවා කියලා. ඒ වගේම විධිමත් අවිධිමත් සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුප් ක්‍රමයක් දෙනවා කියලා කිව්වා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතින් අනුකූලව වැඩිහිටි සත්කාර ළමා සුරුකු මධ්‍යස්ථාන බිහි කරනවා කිව්වා. නමුත් අපිට පේනවා මේ ජාත්‍යන්තර ප්‍රමිතින් කෙසේ වෙතත් අඩු ගානේ ජාතික ප්‍රමිතියවත් පවතින නීති යටතේවත් මේ වැඩි නිවාස පවත්වන්නේ නැහැ කියලා අපිට පහුගිය දින වෙච්ච දිනුලින් පෙනී යනවා. අපි කතාවක් අහලා තියෙනවා ගමේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමු ඒ අමාරුව කියලා. දැන් මේ වේගන යන්නේ අපේ රට තුල වැටත් නියරත් ගොයම් කන එක. ගොයම් කන්නේ කවුද කියන එක අපි හැමෝම දන්නවා. එවන් පිරිසක් පාලනයට ඇවිල්ලා වැටත් නියරත් ගොයම් කනවා. එතකොට මිනිස්සුන්ට මීට පෙර අවදිවල මෙවැනි අවස්ථාවක යන්න තිබුණා එකම එක ස්වාධීන ආයතනයක්. ඒ තමයි අධිකරණය. අදටත් පවතින එකම ස්වාධීන ආයතනය අධිකරණය. අද දවස වෙනකොට අධිකරණ පද්ධතියේ ස්වාධීනතාවයට අපි දැකලා තියෙනවා විශාල තර්ජනයක් ඇති වෙලා තියෙනවා. අපේ ගෞරවනීය විනිශ්චයකාරතුමන්ලාට තමන්ගේ ඒ අධිකරණ කටයුතු වල කටයුතු කරද්දී එතුමන්ලාගේ තීන්දුව වලට පෙර දේශපාලන පොරපිටියේ තීන්දුව ප්‍රකාශයටපත් වෙනවා. ඒතකොට එතුමන්ලා ඊටමත්ම බරපතල අපහසුතාවයකටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අධිකරණය අපි මදකින් පසකට ලැබුවොත් මරණාධාර සමිතියේ ඉඳලා මේ රටේ බිම්මට්ටමේ සිට ජාතික තලය දක්වා සෑම ස්වාධීනව කටයුතු කළ යුතු ආයතන වලට රාජ්‍ය මැදිහත් වීම, රාජ්‍ය අතපෙවීම, රාජ්‍ය බලහත්කාරය අද අපිට දකින්න නිරූපණය වෙනවා.
උදාහරණයක් වශයෙන් සමූපකාරය කියන ආයතනය ගත්තොත් මෙන්න මේ ස්වාධීනව පැවතිය යුතු ආයතන දේශපාලනීකරණය වේගන යන ප්‍රවණතාවය ඉතාමත්ම බරපතල විදිහට අද අපිට සමාජය තුළ දකින්න වෙනවා. අපි ඊයේ දින වෙනකොට අත්තනගල්ල විදුලි සේවා සම්පකාර සමිතිය යම්කිසි කාලයක් මම එහි සභාපති ධූරයක් දැරුවා. මාලිමා රජයෙන් පත්වෙච්ච ඒ නිලවරණයෙන් පත්වෙච්ච සභාපතිවරයා ඉල්ලා අස්වෙනවා. අපි දැක්ක පසුගිය කාලවකවානුව තුළ ඉල්ලාස්වීම විතරක් නෙමෙයි සියදී නසා ගැනීම. දැන් අපිට මේ ක්‍රමක්‍රමයෙන් අමුතු සම්ප්‍රදායකට මේ රට ගෙනියනවා කියලා වෙනවා. යම්කිසි ආයතනයක ඔවුන්ම පත් කරපු සභාපති ඉල්ලාස් වෙනවා. හේතුව දේශපාලන අධිකාරිය සමුපාකාරය තුළට රිංගීම. අපි දැක්කා මාතර සම්පකාර සේවා සමිතියේ මොකද්ද සිද්ධ වෙච්ච කාරණේ කියලා ඉවරලා දේශපාලන මැදිහත් වීම වෙන කවරදාටත් වඩා අතිශය බරපතල විදිහට ස්වාධීන විය යුතු ආයතන වලට රිංගමින් පවතිනවා. අත්තරගල සම්පකාර සමිතියත් ඒක තමයි වෙන්නේ. හිටපු සභාපතිවරයා ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැම් දේශපාලනික මැදිහත් වීම වලට එරෙහි වෙනකොට ඔවුන්ට බලෙන් ඉල්ලාස් වෙන්න කියලා තර්ජනය කරනවා. බලෙන් ඉල්ලාස් වෙන්න තර්ජනය වෙන අතරතුර ඔහු ඉල්ලාස් වෙනකොට ඉල්ලාස් වීමේ ලිපිය පිළිගන්නේ නැතුව විශ්වාස භංගයක් ගෙනලා ඔහු ඉවත් කරනවා. මේක නිකන් අර එකිනෙකට පරස්පර විරෝධී කියන්නේ මට තේරෙන්නේ නැහැ තක්කලි බෝල්ටනයි වගේ. ගැලපෙන්නෙම නැහැ. ඉල්ලාස් වෙන්න කියලා බල කරනකොට එතුමා ඉල්ලාස් වෙන්න ලිපියක් දෙනවා ඒ ප්‍රෙෂර් එක තුල. ඒ ලිපිය ගන්නේ නැතුව විශ්වාස භංගයක් ගෙනවා. මොකක්ද මේ සිඟිති වැඩවල මේ මොන්ටෙසෝරි වැඩවල අර්ථය මොකක්ද? අපි දකිනවා ඒ නිසා අද සමාජය තුල මේ එක හුදකලා සිද්ධියක් විතරයි සමුපකාරක වෙච්ච. හැබැයි මේක සමාජයට බලපාන්නේ කොහොමද කියන එක නීතිඥවරු වශයෙන් අපි සමාජයේ අවදි කිරීමේ විශාල බරපතල වගකීමක් අපිට පැවරලා තියෙනවා. ඒ නිසා සර්වජන නීතිඥ සංවිධානයේ විදිහට රටේ ස්වාධීනත්වය, පුරවැසියාගේ ස්වාධීනත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒ සියල්ලටම ඉහළින් නීතියේ ආධිපත්‍ය සුරකන බවට වග කිය යුතු, වග විය යුතු වෘත්තිකයන් වශයෙන් අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ පටන් පල්ලෙයා ගම්මට්ටමේ තියෙන අර කිව්ව මරණාධාර සමිතිය දක්වා ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඇති කරලා ඔවුන්ව බලවන්තකරණයට ලක් කරලා අපි සමාජයේ ඇස් ඇරලා තිබුණේ නැත්තම් හෙට වෙනකොට අර කිව්ව මරණාධාර සමිතියේ ප්‍රතිලාභ ගෙවන්නේත් ඒක ඇතුළට රිංගවලා ඉන්න රජයේ නියෝජිතයෙකුට අවශ්‍ය ආකාරයට කියන එක අපිට හෙට අනිදා ඉස්සර අපිට බලා ගන්න පුළුවන්. මේක අපි මේ අවදි කරන්න යන දේ ඕගොල්ලෝ මනසින් හිතලා බලන්න ඕගොල්ලන්ගේ ගමේ සිවිල් ආරක්ෂක කමිටුවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සිවිල් ආරක්ෂක කමිටුව කියන්නේ දේශපාලන ආයතනයක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ ගමේ එහෙම නැත්නම් සිවිල් සීමිත ප්‍රදේශයක ජනතාවගේ ආරක්ෂාවට පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අනෙකුත් ආරක්ෂක අංශත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය තොරතුරු ටික ස්වාධීනව කමිටුවක් කරහා අදාළ ආරක්ෂක ආයතන වලට දීලා ගම ආරක්ෂා කරලා ප්‍රදේශය ආරක්ෂා කරලා දිස්ත්‍රික්කය ආරක්ෂා කරලා පළාත ආරක්ෂා කරලා මුළු රටම අවසානයේ ආරක්ෂා වෙන්න. දැන් මොකද්ද වෙන්නේ? අපි පහුගිය 87 88 89 කාලේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දුන්න જાතියක් ගමේ ගෝනි බිල්ල දාලා ඉවර වෙලා වර්ධිකාරය කවුද කියලා තෝරපු જાතියක් ඒ ගෝනි බිල්ලන්ට අහුවෙලා ටයර් සෑවල් වල ගියේ කවුරුත් නෙමේ වර්තමාන මේ ආණ්ඩුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ සහෝදරවරු කියන පිරිස. එහෙමනම් ඒගොල්ලන්ට යුතුකමක් තියෙනවා. ඒ ගෝනි බිල්ලගේ සංස්කෘතියෙන් ඒගොල්ලෝ බැට කෑවනම් ගෝනි බිල්ල සංස්කෘතිය අද අතුගාලා දාන්න ඕනේ. ඒ වෙනුවට මේගොල්ලෝ මොකක්ද අද කරන්නේ? මරණාධාර සමිතියේ ඉඳලා සිවිල් ආරක්ෂක කමිටුවේ ඉඳලා ගමේ තිබිය යුතු වඩාත් ප්‍රබල ජනතාවට සමීප පැරණිතම ස්වාධීන ආයතනයේ වෙච්ච සමුපකාරයේ ඉඳලා දේශපාලනීකරණය කරලා ගෝනි බිල්ලෝ ගෙනල්ලා මේවා ඇතුළට රිංගවලා තියෙනවා. අත්තරගල සමිතියේ ගෝනි බිල්ලෝ ඉන්නවා. ආණ්ඩුවට කේලම් කියන. අපි කවදාවත් අපි සභාපතිවරු වශයෙන් ඉන්න කාලේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන එක අපේ පුද්ගලික අයිතිවාසිකමක් වුණාට දේශපාලනයේ සමුපකාරයේ දොරකඩ තියලා අපි ඇතුළට ආවේ. ඇතැම් විට ඔබ අහලා ඇති කතාවක් තියෙනවා අර ඇමරිකානු රහස්වත්තු සේවය, මධ්‍යම රහස්වත්තු සේවයේ CIA එකේ නිලධාරීන්, ඒ වගේම FBI එකේ නිලධාරීන් සහ ලංකාවේ CID එකේ නිලධාරීන් එකට පුහුණුවක් කරා කියලා කතාවක් තියෙනවා. අනේ කතාවේදී ඒ කඳවුර තුලදී ඒ පුහුණුව කරන නිලධාරියා මුලින්ම හාවෙක් මුදාහරලා මේ හාව අල්ලන් එන්න කියලා මේ කණ්ඩායම් තුනව යවලා තියෙනවා. ඒ කණ්ඩායම් තුන ගියාට පස්සේ බලනකොට මේ කඳවුරේ කටුකම්බියෙන් පැනලා මේ හාවා ගිහිල්ලා ඒත් එක්ක සාක්ෂි කීපයක් ඉතුරු කරලා තිබ්බා. සුදු පාට ඔහුගේ මයිල් කීපයක් ඉතුරු කරලා තිබ්බා.
එතකොට CIA නිලධාරීන් මේව හොයාගෙන ඇවිල්ලා කියනවා මේ වෙනකොට මේ දේශ සීමාව එහෙම නැත්නම් මේ කඳවුරු සීමාව පැනලා තියෙන ඒ නිසා එහා පැත්තට අපිට යන්න නම් අපේ නිලධාරීන් සම්බන්ධ කරගන්න ඕනි කියලා. FBI එකේ නිලධාරීනොත් ඒ ආකාරයෙන්ම ඇවිල්ලා කියනවා මේ හාකෙන්දි හම්බුණා අපිට මෙතන ඉහාට රාජකාරියක් කරන්න විදියක් නැහැ. අපි මේ කඳවුරු තුල විතරයි රාජකාරිය කරන්නේ. කඳවුරු සීමාව තමයි දේශ සීමාව විදියට උන්ට කියලා දීලා තියෙනවා. මෙන්න එතකොට ලංකාවේ CID එකේ නිලධාරී ටික වලහෙට්ට තලතලා එනවා හාව කියලා පිළිගන්න කියලා. අන්න ඒ කතාව අද සැබෑවක් වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයන මෙහෙයුම සම්බන්ධයෙන්. අද මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමාට ඒ රණවිරුවාට තලමින් අඩන්තේට්ටම් කරමින් ඔහුට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ක්‍රූර අමානුෂික වද හිංසා පමුණමින් ඔහුටම මේ වරද පිළිගන්න කියලා කියනවා. අපි දන්නවා ඒ කාරණාව CID එකෙන් කරද්දී ඒ කාරණාව අර ශානි මහත්මයා කරද්දී අනිත් පැත්තෙන් දිලීප් පීරිස් මැතිතුමා ඒ කාරණාවම ගිහිල්ලා අධිකරණයේදී කියනවා ඒ කාරණාව පිළිගන්න කියලා. මේ රටට සාක්ෂි ආඥාපනත අඳුන්නලා දුන්න වෙලාවේ අපි දන්නවා සාක්ෂි ආඥාපනත අඳුන්නා දෙද්දිම ඒ ඉංග්‍රීසියෙන් දැනගත්ත මේ රටේ මිනිස්සු වැඩ කරන විදිහ ඒ නිසාම කිව්වා අත්අඩංගුවේ බාරයේ ඉන්න පුද්ගලයෙක් ලබා දෙන ලද ප්‍රකාශයක් සාක්ෂියක් විදිහට යොදා ගන්න බෑ කියලා. එහෙම තියෙද්දිත් අද ඒ ආකාරයෙන් කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවත් CID එකත් කටයුතු කරනවා. මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ මේ රජයේ පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයනවා කියලා. එහෙම කියලා තමයි කිතුණු ජනතාවගේ ඡන්දය ලබා ගන්න. එතකොට එක පැත්තකින් කිතුණු ජනතාවත් මේ රටේ මහත් සම්පූර්ණ ජනතාව රැවටීමට ලක් කරනවා. අපි මහ මොලකරු හොයාගත්තේ ඒ තමයි සුරේෂ් සලේ කියලා එක පැත්තකට ඔහුට මේ වක්කීම් බැහැර කරනවා. අනිත් පැත්තට මොකද්ද කරන්නේ? තමන්ව බලයට ගේන්න දැඩි කැපකිරීමක් කරපු දෙමළ ඩයස්පෝරාව පිනවීමේ අදහසින් ලංකාවේ බුද්ධ්‍යංශ වට්ටා දැමීමේ අදහසින් ලංකාවේ බුද්ධ්‍යංශ රුදුරු ත්‍රස්තවාදයේ මර්ධනය කරාට ඒකට පරිගැනීමේ චේතනාවෙන් ඔවුන් ඩයස්පෝරාවේ අරමුණට උදව් කරන එක තමයි මේ කරන්නේ. එතකොට මේ ක්‍රියාව නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? මේ ක්‍රියාව නිසාම ඊළඟට ලංකාවේ බුද්ධ්‍යංශයට යුද හමුදාවට පොලිසියට මේ කියන ආරක්ෂක සේවයට මේ රටේ තරුණ පරම්පරාව බැඳෙන එක නවතිනවා. දෙමව්පියෝ ඒගොල්ලන්ව මන්දගාමී කරනවා. එතකොට අනාගතයේ යුද හමුදාවේ තියෙන ශක්තිය හීන වෙනවා. මම මතක් කරන්න කැමතියි මේ වෙලාවේ මාලිමාවේ රජයටත් ජනාධිපතිතුමාටත් ඔබලාට මේ ජනතාව ලබා දුන්නේ తాවකාලික බලයක් විතරයි. ඔබලාට කිසිසේත්ම අයිතියක් නැහැ මේ රටේ බුද්ධ්‍යංශය, මේ රටේ රාජ්‍ය ආරක්ෂාව, මේ රටේ හමුදාව ඇතුළු ඒ ත්‍රිවිධ හමුදාව ඇතුළු ඒ තියෙන බුද්ධ්‍යංශ බිඳවටලා මේ රටේ ආරක්ෂාව බිඳවට්ටන්න ඔබලාට කිසිම අයිතියක් නැහැ. අන්න එහෙම බිඳවට්ටන්න ගිය දවසට අපි අපේ සර්ව ජනයම සර්ව ජන බලයම පෙන්නලා මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරන යන පණිවිඩයක් මම මේ අවස්ථාවේ ලබා දෙනවා. වසර 116ක් අඛණ්ඩව නිකුත් වන ශ්‍රී ලංකාවේ එකම ජාතික පුවත්පත දිනමින ඔබ වෙනුවෙන් නොනවති අඛණ්ඩව ඉදිරියටත් ඔබේ පිටපත අදම වෙන් කරවා ගන්න.